හලෝ මචන්ලා කොහමද? මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. මතක් කරගන්න. ඒකේ තියෙනවා මෙහෙම දිනය 1970යි 3යි 12 වෙනිදා ස්ථානයේ කොළඹ හයිට් පිටියේ. වෙලාව 5:04යි. සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැස්වීම. කතිකයා රෝහණ විජේවීර මහතා මේ පත්‍රකලේ තියෙනවා කියන්නේ. ඒකේ ඉතින් පස්සේ මෙහෙම. ඒකේ තියෙනවා ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මාද මේ මංගල රැස්වීම කතා කරන්නේ මරණ වරන්තු අතේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමියේ බලාත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දුපුරට අඩි 5000ට වඩා උස සිරුවනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසු කලුසුද්දෝ ඉතිරි වනාන්තර ටිකක් කපා මහ විනාශයක් සිදු කරමින් ඉන්නවා. කලුසුද්දෝ දැන් කරන්නේ ඊවැනි. මේ මහ විනාශය නැවතුනේ නැත්නම් දශක 3ක් 4ක් ඉදිරියට යද්දී නායම් සෝදා පාලුව ජලගැලීම් නියගේ තිවි ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමට නම් අනිවාර්යෙන්ම අඩි 5000ට වඩා උස සියලු භූමිය වනගත කළ යුතුයි. කලුසුද්දනි මේ මහ විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළොත් එදාට මම ජීවතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කංකඩා බැඳීම් වලින් 100,000 ගණන් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. අනාවේක රජගෙදර ඉන්න අර ජෛවඥයෝ කියන්නේ මේ වගේ නැකි මෙන්න අනාවේකී ඒ අනාවේකී කියන්න පුළුවන් දේශපාලනඥයෙක්ම රටගෙන අවබෝධයක් පරිසරගෙන අවබෝධයක් තිබිච්ච මහා දෙවන්ත බුද්ධිමතෙක් තමයි රෝහණ විජේවීර සෝදර කියලා කියන්නේ. අන්නත් කියනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එතනින්. අපි ආස්තින සංවර්ධන බැංකුවට මේ ආසියානු සංවර්ධන බැංකුව අපිට එකඟතාවය පාලක තිනවා. අපි ඉල්ලලා තියෙනවා මේ මධ්‍ය කඳුකරේ ඇත්ත තත්ත්ව අපිට නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළ වෙන මධ්‍ය කඳුකරේ ගැන බයයි කියලා. ඒ නිසා අපි ඒ වාර්තාන අඩි 5000කට වඩා වැඩියෙන් ජීවත් වෙන ප්‍රදේශ යලි වනවගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපල ආණ්ඩුවේ වන්දි දීලා පවරා ගන්න කටයුතු කරනවා. මේ රට යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. මහා සාරවත් වටිනාකම් සහිත මධ්‍ය කඳුකරය අපි ඇස් ඉදිරිපිට නායමින් තිබෙනවා. ඇස් ඉදිරිපිට මිනිස් ජීවිත බිලිගනිමින් තිබෙනවා. ඇස් ඉදිරිපිට මහා ඛේදවාචකකට මුහුණ දෙමින් තිබෙනවා. අපි රන්ටමේ හැදුවා. හැබැයි වතුර තියෙන 52කට ආසන්න ප්‍රමාණය. රන්දෙනිගල හැදුවා. වතුර තියෙන 48කට ආසන්න ප්‍රමාණය. රොම් මඩ වලින් පිරීලා මේම කඳු ගලාගෙන ගිහලා සෝදලා ගිහලා තින්නේ. බලාගෙන හිටියා මේ රට. හැබැයි අපි බලාගෙන ඉල්ලීසි නෑ. සූදානම් නෑ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ විපක්ෂ හැමදෙනාගේම ඉල්ලා හිටින වෙන මොකුත් නෙවෙයි. මේක සත්කාර්යයක්. මේ රටේ ජාතික කාර්යයක් මේක. නැවත අපේ රට මේවන ව්‍යසන සිදු